ඔන්න අපි අද ඇවිල්ලා තියෙන්නේ විශේෂ ස්ථානයකට. ඔයගොල්ලන්ට වීඩියෝ එකේදී දැක්ක ගමන් තේරෙනවා මේ තමයි සාංචි පුදබිම. ඉතින් මුලින් මතක් කරනවා අපේ දහම් අරණ ටුවර්ස් YouTube channel එක subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ විශේෂ ස්ථාන පිළිබඳ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි උදෑසනින්ම සාංචි පුදබිමට ඇවිල්ලා මේ එන තැනම ස්ථානය. එතකොට අපේ පිරිස ඇතුළට ගියා දැන් ගිහිල්ලා බුද්ධ වන්දනාව සිදු කරනවා. ඉතින් එන පිරිස ඔක්කොම උදේ පාන්දර සාංචියට එන්න ඕනේ. එතකොට තමයි ඒ විස්තරය අපිට දැනගන්න පුළුවන්කම තියෙන. ඒ විස්තරය එතනම ඉන්න ස්වාමින්වහන්සේලා සාංචි විහාරයේ එතන ඉන්න ස්වාමින්වහන්සේලා තමයි මේ විස්තරය කරන්නේ. ඉතින් මේ වෙලාවේ කට්ටිය බුද්ධ වන්දනා කරනවා. බුද්ධ වන්දනා කරන ගමන් තමයි ඉන්නේ මේ මොහොතේ. ඉතින් ඒ නිසා මං චුට්ටක් එළියෙන් හිටියා. එළියෙන් වාඩි වෙලා හිටියා. ඉතින් හරීම නිස්කලංක පරිසරයක් තියෙන හරීම සුන්දර පරිසරයක් තියෙන ස්ථානයක් තමයි සාංචි පුදබිම කියලා කියන්නේ. ඉතින් ওই විදිහට පිරිස වන්දනාමාන කරලා දැන් යනවා පිටිපස්සේ තියෙන ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. ධාතුන් වහන්සේලා වන්දනා කරලා ඉවර වෙලා තමයි අපි සාංචිය ගැන විස්තර ඉගෙන ගන්න සහ ඒ ස්ථාන පිළිබඳ දැක බලා ගන්න උඩට යන්නේ. ඉතින් දැන් අපි ওই විදිහට පොලිමේ ගිහිල්ලා කට්ටිය ධාතුන් වහන්සේලා ওই බුදු පිළිම වහන්සේ පිටිපස්සේ තමයි තියෙන්නේ. ඒ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ දැන් අපි ඔතනින් ඔය කට්ටිය යන්න ඉස්සරහට යන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් කට්ටිය අපි පිරිස අපේ ගෲප් එක උඩට යන්නයි හදන්නේ. ඉතින් ෆ්ලයිට් එකක් ගියා. මම චුට්ටක් ඉතින් වීඩියෝ කරා එකත්. සාංචි පූජා භූමිය ඇතුළට මෙතන ඉඳලා මම මේ පූජා භූමියේ තියෙන වැදගත්කම ඔයත්තන්ට කියලා දෙනවා. ඊට පෙර කරුණු කාරණා දෙක තුනක් කියන්න ඕන. පළවෙනි කාරණාව තමයි ඔයත්තන් ඔය ගෙනල්ලා තියෙන වතුර බෝතල් බීලි උරුණාට පස්සේ කියන්නේ හිස්සුනාට පස්සේ මේ භූමිය කොහෙවත් තියන්න එපා. ඒවර ඩස්බින් තියලා තියෙන ඔය ඩස්බින් වලට දාන්න නැත්නම් ඔය බෑග් වලට දාගෙන ගිහින් පහල තියෙන ඩස්බින් වලට ඒව දාන්න. සහ බිස්කට් ඒව ගෙනල්ලා තියෙනවා නම් ඒව කාලා කොළ. ටොපි කාලා කොළයක්වත් මේ භූමියේ දාන්න එපා. ගොඩක් කණ්ඩායම් දැන් මේ වන්දනා ඉවර වෙලා එන කණ්ඩායමක් ඉන්නව මෙතන නේද? එයාලා දන්නවා අනිත් භූමි වගේ නෙමෙයි මේ භූමිය හරි පිරිසිදු මෙයාලා තියන් ඉන්නේ. තාම ටොපි කොළයක්වත් ඇහැට දැක්කේ නැහනේ. ඒක නිසා මේ වගේ රටක එහෙම තියන් ඉන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. අපි ඒකට සහයෝගය දක්වන්න ඕනේ. ඒ නිසා කවුරුවත් ටොපි කොළයක්වත් දාන්න එපා. එහෙම දැම්මොත් දන්නව මේ කවුද දාලා තියෙන්නේ. අයියේ. අර ගේට් එක ගාවින් බෑග් ගියarලා බැලුවනේ. ඔය ඇතුලේ බිස්කට් තියෙනවනේ. මට කිව්ව ගේට් එක. ඒ නිසා කවුරුවත් දාන්න එපා. එහෙම කවුරු හරි වෙන කවුරු හරි දැම්මත් අපි තමයි අහුවේ. මොකද මේ ඉටිකොලයක්වත් ඔය පොලිතින් බෑග් එකක්වත් මේක ඇතුලට ගේන්න දෙන්නේ නැහැ කාටවත්. බලන්න ඔය එන එක්කෙනෙක් ගියත් පොලිතින් බෑග් එකක් තියෙදයි කියලා. ඔක්කොම අර ගේට් එක ගාවින් ගන්නවා. යනකොට තමයි ආයි දෙන්නේ. අපි විශේෂ අවසරයක් අරන් තියෙනවා. මොකද අපේ අම්මලට කොච්චර කිව්වත් මේ පොලිතින් බෑග් ගේන්න එපා කියලා අහන්නේ නැහැ. ඒවම තමයි දාන්නේ. අපිටින් අදිනකොට බිම එහෙම වැටෙනවා සමහරක් වෙලාවට. ඒක අපිටත් හොඳ නැහැනේ. ඒ නිසා විශේෂ අවසරයක් අරන් තියෙනවා. එහෙම කවුරු හරි කෙනෙක් දැම්මොත් දන්නෝ මේ ලංකාවේ දාලා තියෙන කියලා. එතකොට අර ඉස්සරහට එන කණ්ඩායම් වලට ඒක බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා කවුරුවත් දාන්න එපා. මොකද අපේ අය ආවට පස්සේ මතක කියන ඒවා ඉතුරු කරලා යනවා. නේ? එහෙම මතක මෙහෙ ඉතුරු කරන්න. ඔන්න පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව ඔය ඇත්තන්ගේ අත්කල තියෙන ජංගම දුරකථන අයින් කරලා තියා ගන්න ඕන. මොකද මේ වැඩසටහනක් යන අතරතුර කට්ටිය වීඩියෝ කෝල් කරනවා. මෙහෙ ඉන්න එක්කනත් අයියෙන් කෑ ගහනවා. එහෙ ඉන්න එක්කනත් අයියෙන් කෑ ගහනවා. ඒක අහන් ඉන්න අයට බාධාවක් වෙනවා. ඒ නිසා කවුරුවත් ඒක පාවිච්චි කරන්න එපා. ඔයත්තන්ට අපේ ඉතිහාසයේ මහා වංශයේ සඳහන් වෙනවා චේතිය ගිරියේ සිට මහින්දාගමනය සහ දුමින්දාගමනය සිදු වුණා කියලා. චේතිය කියනවා මෙන්න මේ ප්‍රධාන සාහිත්‍යයට. ගිරි කියනවා අපි ඉන්න මේ කඳු මුදුනට. සාහිත්‍ය නිසා චේතිය කියන නම හැදුනා. මේ කන්ද නිසා ගිරි කියන නම හැදුනා. චේතිය ගිරි බවට පත් වුණා. දැන් ඒ නම් භාවිතා වෙන්නේ නැහැ. ඒ නම් භාවිතාවේ තියා ගන්න ඕන නිසා තමයි ඔයත්තම් මුලින් වන්දනා කරපු විහාරයට නම් තියලා තියෙනවා චේතියගිරි මහා බෝධි විහාරය කියලා. එතකොට අතීතයේ මේ නගරේ තවත් නමකින් හඳුන්වලා තියෙනවා ස්තූප් නගර කියලා. පැරණි මෝඩල් අදටත් බලා ගන්න පුළුවන් හින්දි භාෂාවෙන් ලියලා තියෙනවා. ඒ පුරාවිද්‍යා සංරක්ෂණය කරලා තියෙනවා. පුරාවිද්‍යාව විශ්වාස කරනවා මේ ස්තූප් නගර කියලා හඳුන්වන්නේ නැත්තේ
වර්තමාන ඉන්දියානු රජයේ පුරාවිද්‍යාව විසින් මේ ප්‍රදේශයේ පුරාවටම චෛත්‍යයන් 274ක නටමුන් හොයාගෙන තියෙනවා. අද වෙනකොට පුරාවිද්‍යා කැණීම් අවසන් කළන්නේ. ඒක නිසා වෙන්නේ නැති මේ ස්තූප නගර කියලා හඳුන්වන්න නැති කියලා විශ්වාස කරනවා. සාතීතයේ මේ ස්ථානයේ වේදිස ගිරිය නමිනුත් හඳුන්වලා තියෙනවා. වර්තමානයේ පාවිච්චි වෙන්නේ සාංචි කියන නම. ඒ නම හැදෙන්නේ මෙහෙමයි. මෙන්න මේ තියෙන නිෂ්කලංක පරිසරය සහ මේ විචිත්‍රවත් නිර්මාණ මේ ඉදිකිරීම නිසා හින්දි භාෂාවෙන් නම් හැදිලා තියෙනවා. සිත නිවන නිර්මාණ ඇති කඳු මුදුන සාන්ති පර්වත නමින් තමයි හින්දි භාෂාවෙන් හඳුන්වලා තියෙන එක. පසු කාලීනව සාංචි බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රධාන චෛත්‍ය හදන්නේ අශෝක මහරජතුමා විසින්. එතුමාගේ 84000ක් විහෙර විහාර අතර එකක් තමයි මේ සාංචි ස්තූපය කියලා කියන්නේ. එතුමාගේ අතීතයේ පිළිබඳව අපි ඉක්මනින් ටිකක් මතක් කරගමු. මොකද මේ කාරණා ටික අපිට වැදගත් වෙන නිසා. අශෝක මහරජතුමාගේ පියතුමා කවුද? බින්දුසාර මහරජතුමා. බිම්බිසාර නෙවෙයි බින්දුසාර. අම්මා තමයි රාණි ධර්මා කියලා කියන්නේ. මේ බින්දුසාර මහරජතුමාගේ පියතුමා කවුද? චන්ද්‍රගුප්ත අධිරාජ්‍ය නැත්නම් චන්ද්‍රගුප්ත මෞර්ය. මෙන්න මේ තුන් දෙනාටම ඉන්න එක ගුරුවරයෙක්. එයා මේ ಭಾರತයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම මහා දැනුම් සම්භාරයක් ඇති මහා පඬිවරයෙක්. ඒ තමයි චාණක්‍ය. අට කෞටිල්‍ය කියලා කියනවා. මේ චාණක්‍ය පඬිතුමා තමයි මේ තුන් දෙනාටම රාජ්‍ය පාලනය පිළිබඳව දැනුම අවබෝධය ලැබලා දෙන්නේ. මේ බින්දුසාර මහරජතුමාට දරුවන් ඉන්නව කීයක්ද? 101ක්. විසෝවරු 16 දෙනෙකුට දාවතයි මේ දරුවන් 101 දෙනා ඉන්නේ. ඒකේ වැඩිමහල් කෙනා තමයි සුසීම කියලා කියන්නේ. අශෝක මැදපෙළ කෙනෙක්. මේ සුසීමගෙන් අශෝකට නොයෙකුත් වදිහිංසා තිබ්බ. මාලිගාව ඉන්න දුන්නෙම නෑ. නොයෙකුත් වදිහිංසා කරා. මෙයාගේ මේ වදිහිංසා ඉවස ගන්න බැරි තැන බින්දුසාර මහරජතුමාගෙන් අශෝක ගිහිල්ලා අහනවා මම මේ මාලිගාවෙන් පිට වෙලා යන්නද? මට මෙයත් එක්ක නම් මේ මාලිගාවේ ඉන්න බෑ කියලා. රජතුමා අවසර දෙන්නේ නැහැ. මොකද මෙයා ඉන්නේ කුමාර අවදියා. මාලිගාවෙන් පිට වුණොත් නොමකට යයි කියලා බය වෙනවා. හැබැයි මෙයා ගිල්ලීන් ඉවස ගන්න බැරි තැන බින්දුසාර මහරජතුමා කියනවා එහෙනම් ඔයා අවන්තියට වච්චන්න කියලා. සේනාවකුත් දෙනවා, යුවරජ තනතුරකුත් දෙනවා. මෙයා අවන්තියට පිටත් කර හරිනවා. දැන් අශෝක එන්නේ සේනාවත් අරගෙන කොහේ ඉඳලාද? පාටලීපුත්‍රයේ ඉඳලා. පාටලීපුත්‍රයේ ඉඳලා තමයි බින්දුසාර මහරජතුමා රට පාලනය කරන්නේ. වර්තමාන ඉන්දියාවේ පාටලීපුත්‍රය හඳුන්වනවා පැට්නා නුවර කියලා. මෙහි ඉඳලා කිලෝමීටර් 800කට වැඩිය දුරක් යනවා පැට්නා වලට. දැන් මේ අවන්තියට ඇවිල්ලා අවන්තිය අගනගරේ තමයි උදේනිය. වර්තමාන ඉන්දියාවේ උජ්ජේන් කියලා හඳුන්වන්නේ. මෙහි ඉඳලා කිලෝමීටර් 260ක් තියෙන උජ්ජේන් වලට. මේ අවන්තියට ඇවිල්ලා අවන්තිය අගනගරේ උදේනිය දක්වා යන්න එන ගමනේ මේ සාන්ති ගමට අල්ලපු නගරය තමයි වේදිස නගරය කියලා කියන්නේ. වර්තමාන ඉන්දියාවේ විදීසා නගරය නමින් තමයි නගරය හඳුන්වන්නේ. මේ නගරය හරහා ගලාගෙන යනවා ගංගා දෙකක්, බෙත්වා හා බේස් නදී කියලා. මෙන්න මේ ගංගා දෙකේ එකක් මෙයාලට මුණ ගැහෙනවා. දැන් වර්තමාන වගේ පාලම් නැහැනේ කොට වෙලා යන්න. සේවකයන් විසින් පාලම් හදන අතරතුර අශෝක කඳවුරු දාගෙන ගම් යූරෙන් අතර වෙනවා. මේ වේදිස නගරයේ හිටපු ධනවත්ම සිටුවරය තමයි වේදිස සිටුවරයා. මේ වේදිස සිටුතුමා කියන්නේ බෞද්ධ සිටුවරේ. එයාට ඉන්නව එකම එක දියණියක්. ඇගේ නම තමයි දේවී. මේ දේවී කුමාරිකාව කියන්නේ උගත් බුද්ධිමත් ලස්සන තරුණ කුමාරිකාවක්. දවසක් අශෝක අශ්වයේ පිට නැගලා මේ වේදිස නගරයේ සිරි නරඹමින් එහාට මෙහාට යනවා. ඔය යන අතරතුර අහම්බෙන් වගේ මෙන්න මේ දේවී කුමාරිකාව දකින්න. දැන් දෙන්නම ඉන්නේ තරුණ අවදී. ඒලා සඳහන් කළ තියෙනවා. ඉස්සගිය තැන වෙන ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේක දැනගන්නව කවුද? වේදිස සිටුවරයා. අශෝක ගැන තොරතුරු හොයනවා. එයා දැනගන්නව මේ ඉන්නේ කවුද? රජ කුමාරී. එයා කවුද? ජෛනාගමේ කෙනෙක්. දේවී කුමාරිකාව කියන්නේ බෞද්ධ. මම ඔයත් අහන්න
Yes. පීරත්තුමාගේ මාලිගාවෙන් මෙයාලට පණිවිඩයක් කරනවා හැකි ඉක්මනින් සේනාවත් අරගෙන නැවත පාටලිපුත්‍රයට විවාහයක් සිදු කරගෙන විවාහය සිදු කරගත්තා තේනි කුමාරිකාව මාලිගාවට එක් කරගෙන යන්න බෑ මොකද හේතුව එයා සිටු කුලේ වගේ විශාල පැරණි ජයචලකට ගියම් බලා ගන්න පුළුවන් මේ දිසා හතරට දොරටු හතර තියලා තියෙනක අපි දැන් මේ ඉන්නේ උතුරු පිවිසුම ළඟ අර පැත්තෙන් තියෙනවා බස්නාහිර පිවිසුම එහා පැත්තේ තියෙනවා දකුණු පිවිසුම අන්න අර පැත්තෙන් තියෙනවා නැගෙනහිර පිවිසුම අතීතයේ අර දකුණු පැත්තේ පිවිසුම තමයි ප්‍රධාන පිවිසුම වෙලා තියෙන එක අපි දැනගන්නවා එහා පැත්තට ගියාට පස්සේ අශෝක ස්තම්භයෙන් කොටසක් තියෙනවා තා චෛත්‍ය උඩ නගින්න පුළුවන් පියගඩ පෙළවල් දෙකක් දෙපැත්තේ ඒකෙන් තමයි ඒක ප්‍රධාන දොරටු කියලා දැනගන්න. බලන්න දැන් වර්තමාන චෛත්‍ය වලගේ පේසාවලු දකින්න පුළුවන් කමල් ලැබෙන්නේ නෑ ඒකත් රුවන්වැලි මාසයේ ජේතවනේ අබේගිරි මේ පැත්තෙන් කිරිහෙර වගේ විශාල චෛත්‍ය වල පේසාවලු නෑ තියෙන්නේ මෙන්න මේ වගේ වටේට ඇවිදින්න පුළුවන් ප්‍රදක්ෂිනාපතයක්. ප්‍රදක්ෂිනාපතය කියලා කියන්නේ වර්තමානයේදී නැත්තම් අර කප්රුක පලන්දන්න කියලා නේද? අන්න ඒක. පහළින්දල ප්‍රදක්ෂිනාපතේට උස තියෙන අඩි 14ක් ප්‍රදක්ෂිනාපතේ තියෙන ගරාදී වැට උසයි අඩි 4ක් ප්‍රදක්ෂිනාපතේ ඉඳලා අර උඩම පේන හතරස් කොටුව ළඟට තියෙන උස අඩි 54ක් වර්තමාන චෛත්‍ය වගේ කොට්ටහන්සේ නමකුත් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තියෙන්නේ යෂ්ටියක් මත චත්‍ර තුනක්. ඕකට අපි කියනවා හරණිකාව කියලා. චත්‍ර තුනෙන් අදහස් කරනවා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. එතකොට අතීතයේ හිටපු අය දන්නව ඈත ඉඳලා එනකොට මම මේ වන්දනා කරන්න යන්නේ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කළ තියෙන චෛත්‍යයක් නැත්නම් තුනක් තියෙනවා නම් මේ චෛත්‍ය තුළ තැන්පත් කළ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලා. තනිකත්වයක් තියෙනවා නම් මේ චෛත්‍ය වල තියෙන්නේ මහරහතන් වහන්සේලා කියලා කිව්වා. දැන් මේ චෛත්‍යයේ මේ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ තිබිච්ච චෛත්‍යයක් අද ওই චෛත්‍ය තුළ කිසි දෙයක් නැහැ. චෛත්‍ය හිස්ස තමයි තියෙන්නේ. ওই චෛත්‍යයේ තැන්පත් කළ තිබිච්ච උතුම් වූ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ධාතුන් වහන්සේලා තමයි අර විහාර මන්දිරය තුළ තැන්පත් කළ තියෙන්නේ. මේ චෛත්‍ය කැණින් කළ තියෙන කාලේ ජෙනරාල් කනින්හම්තුමා එතුමා මේ ධාතුන් වහන්සේලා ආරම්භ දීලා තිනවා එංගලන්තෙට. පසු කාලීන මෙහෙට වැඩම කරපු හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නායක හාමුදුරුවෝ මේ වගේ සාක්ෂිත් හොයාගෙන මේ එංගලන්තයට වැඩම කළා. උන්වහන්සේ යටතට මේ ධාතුන් වහන්සේලා අරගෙන ලංකාවට වැඩම කළා. ලංකාවේ මේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කළා තියෙනවා. ප්‍රදර්ශනය කළ ධාතුන් වහන්සේලා කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒක කොටස ශ්‍රී ලංකා මහා බෝධි සමාගම කොළඹ මරදාන අග්‍රස්ථාවක විහාරයේ තැන්පත් කළ තියෙනවන්නේ ධාතුන් වහන්සේලා තමයි ඔය ඇත්තන්ට අර සිරසලසක් කලාපය තුලින් දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතුරු කොටස බුරුම රටට දීලා තියෙනවා. ඒ ඉතුරුන වැඩිම කොටස තමයි මේ විහාර මන්දිරය තුළ තැන්පත් කරලා තියෙන්නේ. ඔය විහාර මන්දිරයේ තියෙන භූමිය අක්‍ර 2.5ක් තියෙනවා. මේ අක්‍ර 2.5ක ඉඩම් භූමි ප්‍රමාණය මේ මධ්‍ය ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයෙක් නැත්නම් මහරජා කෙනෙක් තමයි ඉඩම් ඔප්පුවම ශ්‍රී ලංකා මහා බෝධි සමාගමට පූජා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එතුමාගේ අතින් තමයි 1947 මේ විහාර මන්දිරය හදන්න මුල්ගල තියලා තියෙන්නේ සහ ඒ කාලේ හැටියට මේ විහාර මන්දිරය හදන්න රුපියල් 25000ක මුදලකුත් එතුමා දීලා තියෙනවා. 1952 තමයි මේ විහාර මන්දිරය විවෘත කරන්නේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නායක හඳුරන්ගේ අනුශාසනා පරිදි නිදහස් ඉන්දියාවේ පළවෙනි අගමැති වන ශ්‍රී ජවහර්ලාල් නේරුතුමාගේ අතින් තමයි මේ විහාර මන්දිරය විවෘත වන්නේ. එදින නේරුතුමාගේ අතින් මේ ධාතුන් වහන්සේලා විහාර මන්දිරය ඇතුළේ තැන්පත් කළා තියෙනවා. තැන්පත් කළා එතුමා නියෝගයන් නිකුත් කළා තියෙනවා. අද පටන් සෑම වසරකම නොවැම්බර් මාසයේ අවසාන සතියේ සෙනසුරාදා සයිරිදා කියන දවස් දෙකේ මේ ධාතුන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කළ යුතුයි. ඒ ඉන්දියාවේ මේ මධ්‍ය ප්‍රදේශ ඉන්දියාවේ එකම රජයක් වුණාට රට ලොකු වෙන්න නිසා ප්‍රාන්ත වශයෙන් තමයි රට පාලනය වෙන්නේ. අන්නේ කාලේදී මේ මධ්‍ය ප්‍රදේශයේ පවතින මොනම රජයක් තිබුණත් අන්නේ රජේ රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි මේ උත්සවය පවත්වන්න ඕන කියන නියෝගය නිකුත් කරනවා. අදටත් ඒ පවත්වන උත්සවයේ රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි තියෙන්නේ. ඉන්දියාවේ පවත්වනව නම් බෞද්ධ උත්සවයක් රාජ්‍ය අනුග්‍රහයෙන් ඒකම උත්සවය මේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන උත්සවය හඳුන්වනවා මහා බෝධි මහෝත්සව නැත්නම් සාංචි මේලා කියලා තමයි උත්සවය හඳුන්වන්නේ. ඒ කාලේ වෙනකොට ඉන්දියා රජයේ ඉන්දියානු අරින්න වැස්සට දෙමින් අරින්නේ මොකද හැකිලා නේද? ඒකට හේතුව තමයි මේ නිර්මාණ මේකට යන් කරලා තියෙන අවුවට වැස්සට වරොත්තු දෙන විදිහට මේවා ආවරණය කරා නම් දැන් ආවරණයක් තියෙන්න ඕන. දැන් මේක ආවරණය කරන්න යන්නේ දැන් මොකද ආවරණය කරන්න ගිහිල්ලා මේ නිර්මාණ මේකට යන්
විනාශ වෙයි කියලා. මේ තොරන් හතර පිළිබඳව ලංකාවේ ඉස්කෝලවල ඉතිහාසය සහ චිත්‍ර කරන ළමයින්ට මේ සාංචි තොරන් හතර ගැන උගන්වනවා. මේ තොරන් හතර නිර්මාණය කළ තියෙන ගල්වල කැටයම් කරන කැටයම් කරවන්න නෙමෙයි. රජමාලිගාවේ දලවල කැටයම් කරන කැටයම් කරවලා තමයි නිර්මාණ කළ තියෙන්නේ. මේ තොරන් හතර නිර්මාණ කරන තෝරගෙන තියෙන හරිය අපූර්ව පරීක්ෂණයකින් එයාලට දීලා තියෙන කාලයක් මුළු ත්‍රිපිටකයම හදාරන්න. මුළු ත්‍රිපිටකයම හදාරුවට පස්සේ තව කාලයක් මහරහතන් වහන්සේලාගේ ඇසුරේ තියෙන යාලගේ ආධ්‍යාත්මික සුවය සහ මානසික සුවය ගන්න. මොකද මේ වගේ සිවිල් නිර්මාණයක් කරගෙනකොට හයියෙන් මිටිපාරක් හරි වෙදෙන මොකද වෙන්නේ? සම්පූර්ණම කල් කණුවක් අයින් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා ආධ්‍යාත්මික සුවය සහ මානසික සුවය ගන්න මහරහතන් වහන්සේලාගේ ඇසුරේ තියෙනවා. අන්නේ පරීක්ෂණ දෙකම සමත් වුණා කටුවයි මිටියයි අතට දීලා තියෙන. එතකොට හරිය අපූර්වට යාළුවෝ මේ නිර්මාණ කරගෙන මොකද පොත්වල පෙරලා නෙවෙයි නිර්මාණය කරන්නේ. හිතේ තියෙන කතාව චිත්‍රණ ගන්නයි කියනවා. ඒත් බලන්න මේක පුංචි අතරස් කොටුවක් ඇතුලේ ඔයත්තම් පොත් පිටු 100 200ක් එකන සම්පූර්ණ ජාතක කතාවක් මේ කොටුවක් ඇතුලේ නිර්මාණය කළ තියෙන. එහෙම නිර්මාණය කරන්න හේතුව තමයි අඩු වෙලාවකින් වැඩි දැනුමක් ලබා ගන්න. මේ තොරන් හතරම තියෙන බුද්ධ චරිතයෙන් තොරතුරු පමණයි. ඉපදීම, බුදු වීම, පළවෙනි ධර්ම දේශනාව, පිරිනුවම් පෑම පසු ධාතුන් වහන්සේලා බෙදා දෙන අවස්ථාව ඇතුළු කෝලහලය, නන්ද කුමාරය දක්ව නන්දන වින්දන තුම්බෑ ජටල දමනේ, අනේපිරිතුමාගේ ජේතවනාරාම පූජාව, මහාමායා දේවී සීනය, ලංකාවට ජයශ්‍රී මහ බෝධි වහන්සේ වඩමන අවස්ථාව මෙන්න මේ වගේ විශේෂ අවස්ථාවල සිදුවෙන තොරන් හතරම නිර්මාණය කළ දින හැබැයි කොතනකවත් බුදු පිළිම වහන්සේ නම නිර්මාණය කරලා නෑ. හේතුව තමයි මේ තොරන් කලා නිර්මාණය කරන බුදු පිළිම කලාවක් මේ තපදි වාර්තයේ තිබිලා නෑ. දැන් හිතෙන්න පුළුවන් මේ සිවිල් නිර්මාණය කරපු බුදු පිළිම නිර්මාණය කරන මහ වැඩක් නෙවෙයිනේ. ඒක යාල කරන්න ගිහින් නෑයි. ඒක කරන්න ගිහින් චූටි හරි වැරදීමක් වුණොත් යාලට දෝෂයක් කියලා යාලා බය වෙලා තියෙනවා. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ වෙනුවට එයාලා නිර්මාණය කළ තුන උන්වහන්සේ පරිහරණය කරපු වජ්‍රාසනය, ආසනය මත බෝධිය, ආසනය මත ධර්ම චක්‍රය වගේ දේවල් තමයි බුදුහාමුදුරුවෝ වෙනුවට නිර්මාණය කරලා තියෙන්නේ. මේ තොරන් අතරම නිර්මාණය කළ තියෙන එකම කලාකරුවන් පිරිසක් ඉස්සර. හැබැයි තොරණින් තොරණට කැටයන් වෙනස්. තොරන් හතරම අතුල් පැත්තේ කැටයන් දිනන ඉන්න කටියට තොරණ බලන්න. එහා පැත්තේ අතුල් පැත්තේ කැටයන් පේනවනේ. ඔය කටියට තොරණ බලන්න. පේනවනේ? තොරන් හතරම අතුල් පැත්තේ කැටයන්. මේක තොරණක් විස්තර කරන්න අඩුම යනවා හතරක් වගේ. තොරන් හතරක් තියෙනවා. හතර විස්තර වෙලා නෑනේ. සාංචියේ දවස් දෙක තුනක් හිටියොත් වෙලාවක් කියලා දෙන්න පුළුවන් ඈ. එහෙනම් අපිට ලැබිලා තියෙන කාලය ඒ කාලේ හැටියට තොරන් හතරම ආවරණ විදිහට අපි තැන් කිහිපයක් අරගෙන කතා කරමු. හරි. දැන් බලන්න මේ දෙපැත්තේ තියෙන කාන්තා රූප දෙකක් පේනව නේද? හරි. ওই කාන්තා රූප මුලින්ම මේ තොරන් හතරම තිබිලා තියෙනවා. දැන් මේක විතරයි තියෙන්නේ. ඒකත් පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිද්ධ කරලා තියෙනවා. මෙන්න මේ කාන්තා රූප හදන්න හේතුව තමයි ඒ කාලේ විවිධ ධානය ලැබු වුණාට පස්සේ මේ තොරන් වලින් ඇතුල්ලා තියෙන මේ චෛත්‍ය වන්දනා කරන්න. එතකොට යාළුවා දකින්න මෙන්න මේ කාන්තා රූප. ඒව දැකලා යාළුවා කිත රාගිකුණොත් යාළුවා මේ තොරන් වලින් ඇතුල් වෙලා නෑ. මොකද ඒ ලැබපු ධාන වඩපු බවුන් හරියට සිද්ධ වෙලා නෑ. ඒව හරියට සිද්ධ කළා තමයි මේ තොරන් වලින් ඇතුල්ලා තියෙන චෛත්‍ය වන්දනා කරන්න. එහෙනම් මේ රූප හදන්න හේතුව තමයි තමන්ගේ මනස පරීක්ෂා කරන්න හදපු රූප. මේවට අපි කියනවා සාල බංචිකා රූප. දැන් බලන්න මේ පේනෝනේ. ඔය තමයි බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකෙ ඉඳලා සංකස්සපුරයට වැඩම කරපු අවස්ථාව. උඩාසනේ මත බෝධීන් සඳහන් උන්වහන්සේ තවතිසා දිව්‍ය ලෝකෙ වැඩ ඉන්න අවස්ථාව අර තියෙන රංගිනි මග. බාලාසන දෙක මත බෝධීන් සඳහන් උන්වහන්සේ මනුලවට වැඩියා කියලා. සංකස්සපුරයට ගියා. සායන්නපත් ඉන්න කට්ටිය ඉන්නවා. ගියාට පස්සේ වැඩි විස්තර දැනගන්න පුළුවන් ඈ. දැන් බලන්න මෙන්න මේ කොටස. මේ කෙනෙක් විවාහලා ඉන්නව පේනවා නේද? මේ තමයි අනේපිරිතුමාගේ ජේතවනාරාම පූජාව. අනේපිරිතුමා මිලදී ගන්න කාගේ වෙනද? ජේත කුමාරය වෙන්නේ. ජේත කුමාරය කියනවා මේ ඉඩ මිලදී ගන්න ඕන නම් මේ මුළු ඉඩමෙම රංකහවණු අතුරන්න ඕන කියන රංකහවණු අතුරන අවස්ථාව තමයි මේ පෙන්ලා තියෙන්නේ. මේ බිමාල්ලා ඉන්න අනේපිරිතුමා එතුමා විසින් ඒ රංකහවණු අතුරන අවස්ථාව පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ජේත කුමාරය කියනවා එහෙනම් මේකේ පාඩුවේ හැටියට මේ හදන විහාරෙට මගේ නම තියන්න කියලා. ඒකයි ජේතවනාරාමය උනේ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා මේක ජේත කුමාරය උනා මේක හැදුවේ කවුද? අනේපිරිතුමා. එතුමාගේ නමත් එහෙනම් මේක කොහේ හරි සඳහන් වෙන්න ඕන. ඒක නිසා තමයි ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ. අන්නේ කොටස එකතු කරන්නේ ආනන්ද හාමුදුරුවෝ විසින්. ඒකේ අදහස නැත්තම් තේරුම තමයි අනේ පිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමය කියන එක. ඔය ටික තේරුම් ගන්න පොත් පිටු කීයක් පෙරලන්න ඕනේ. කිඹුල්ලත් පුරේට වැඩම කරපු අවස්ථාව. එතකොට තමන්ගේ උසස් කුලේ ඥාතින් ආවේ නැහැ. උන්වහන්සේ බෑදගෙන උන්වහන්සේ මොකද කරන්නේ?
යමාමහ පෙළහර පානෝ නේද? ඒ අවස්ථාව තමයි මේ ආසනෙ මත බෝධියෙන් පෙන්වලා තියෙන මේ දෙවියන් බඹුන් වැදන් ඉන්නවා. මේ ඥාති මුහුන්ට මුහුණ බලාගත් අවස්ථාව. මෙයා ටිකක් කෙසක ශරීරයක් තියෙන කෙනෙක් එයා වාඩිලා ඉන්නකොට හොඳට තියෙනව නේද? මෙයා ටිකක් බරදාර පුජ්‍යලයක් වාඩිලා ඉන්නකොට මොකද වෙලා තියෙන්නේ? පහලට එබිලා තියෙනවා. මෙයාට මොකක් හරි කියන්න මෙහෙට පොඩ්ඩක් ගැලවෙලා තියෙන කොට්ටේ මොකද්ද වෙලා තියෙන්නේ? ඇලවෙලා තියෙනෝනේ බලන්න අර නිර්මාණකරුවන් ඒව නිර්මාණය කළ තියෙන අපූර්ව. මෙයා නිකන් ඕනෝටි පාවට වැඳගෙන ඉන්නේ නේද? මූණේ කිසිම හිනාවක් නැහනේ. එයා බුදුහාමුදුරන්ගේ ළඟම නැහැ කෙනෙක් වෙන්නේ නැති. ඈ? ඇයි ඒ? ළඟ ඉන්න අය තමයි වැඩිපුර වලවල් කපන්නේ. කෙනෙක් ඉන්නවා හොරාට බර උස්සන වෙට්ට පිත්තල බහිරවේ. මට යා පෙන්න නික්මනින්ම. ඔය පැත්තේ ඉන්න කට්ටිය නම් පේන්නේ බොරු කියන්න ඕනේ. මෙන්න මේ කණුවේ මේ ඉන්න මෙන්න මෙයා ඈ. ඔව් අර පැත්ත මේ පැත්ත බලන් ඉන්න කෙනා. බලන්න අනිත් අයගේ මූණු දිහා. දත් මිටි කාගෙන කටවල් අරන් බර උස්සන් ඉන්නෝනේ. මෙයා කිසිම ගානක් නැහැ. ඔය අද්දේ තියාගෙන කප්පේ හිනාවක් දාවේ. ඔන්න වගේ කෙනෙක් ඔයාලගේ පවුල් වල හිටියොත් ඔතනම ඇති. බෙදාගත්තු බත් ටිකවත් කල නිදහස. මෙයාට දෙනා සමාන කළ තියෙන අටලෝ දහමට. ලාභ අසායස නින්දා ප්‍රශංසා සැප මෙතනින් මුඩකොට සමාන කරලා තිනෝ ජීවන බරට. එහෙනම් මේ මෙයාලා දරාගෙන ඉන්නේ මොකද්ද? ජීවන බර තමයි මේ මෙයාලා දරාගෙන. බලන්න අර මදහරස්පතේ මැද ආසනෙ මත ධර්ම චක්‍රයේ තියෙන දෙවියන් දෙවියන් බඹුන් මිනිසුන් යනන් ඉන්නෝසා මුවන් ඉන්නෝ නේද? මුවන්ගෙන් අදහස් කරන මිගදාය. ඔය තමයි බරණැසි ඉස්පතන මිගදාය ධම්සප්පවතු සූත්‍ර දේශනා කරපු අවස්ථාව. සියලු බුදුවරුන් පහළ වෙන්නේ මේ දඹදිව ಭಾರತයේ මිසක් ලංකාවේ නෙවෙයි ඈ. වර්තමානයේ ලංකාවේ ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ නෑ. ඒක මිත්‍යා මතයක්. ඒක මේ එක එක රටවල් වලින් සල්ලි ගලව ගන්න මේ කරන වැඩක්. අපේ හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නේ මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ බුදුරයි කියලා කියන්න දැන්. ඒවට අහු වෙන්න එපා. ඒක මෝඩ කතාවක්. ස්ථානීය වෙනස්කමක් සිදු වෙන්නේ නැහැ. කාලේ හැටියට නම පමණක් වෙනස් වෙනවා. වර්තමානයේ බරණැසි ඉසිපතනය අනාගතයේ මෛත්‍රී බුදුහාමුදුරු දවස කේතුමති නුවර වෙනවා. ළඟට වඩින්න පෙර වැඩ ඉඳපු ස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේ මාස 4ක් වැඩ ඉඳලා තියෙනවා. සංඝමිත්තා මහරහතන් වහන්සේ මාස 3ක් වැඩ ඉඳලා තියෙන උන්වහන්සේලා දෙනමම ලංකාවට වඩින්න පෙර මේට වඩින්න හේතුව තමයි වැත්තන්ටම මුලින් අතෙන් සඳහන් කර අශෝක රජතුමා මෙහි ඉඳලා යනකොට දේවි කුමාරිකාව පොරොන්දුවක් ගත්තා කියලා. මොකද්ද පොරොන්දුව? දරුවෝ දෙන්න මුල් ගස්සන්න ඕනේ කියලා පොරොන්දුවක් ගත්තනේ. අන්නේ පොරොන්දුව ඉෂ්ට කරන් තමයි උන්වහන්සේලා දෙනමම ලංකාවට වඩින්න පෙර මෙහෙට වැඩම කළ තියෙන. මොකද උන්වහන්සේලා දෙනමම කියලා තිනවා මම අපි ලංකාවට වැඩියොත් ආපු ඉන්දියාවට එන්නේ නැහැ කියලා. ඒකට සාක්ෂිය අනුරාධපුරයෙන් හමු වෙලා තියෙන උන්වහන්සේලා දෙනමම පිරිනොම් පෑවට පස්සේ ආදාහනය කළ ගත්ත භස්මාවශේෂ පස්වලු ස්මාරක දෙක අනුරාධපුරේ අපිලා තියෙන ගියාට පස්සේ බලන්න මිහිඳු මහරහතන් වහන්සේ මාස 4ක් වැඩි ඉන්න හේතුව තමයි අපේ රට ඒ කාලේ පාලනය කරේ කවුද? දේවානන්ද. මුටසීය රජතුමා. දේවානන්ද රජතුමා තාත්තා. ඔව් අපි පැත්තකට ගිහින් දේශවත් අයින් කරගත්තා. එතකොට එයා අවුරුදු 80ක රජ කෙනෙක්. එයාට ධර්මය අවබෝධ කරගන්න තරම් වයසක නෙමෙයා හිටියා. හැබැයි දේවානන්ද පිටිස්ස රජතුමා රජ වුණාට පස්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ මෙහි ඉඳලා ලංකාවට වැඩම කරන්නේ. සංඝමිත්තා මහරහතන් වහන්සේ බුද්ධ ගයාව නැත්නම් ගයා ශ්‍රී සුන්දර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවත් වඩම්මගෙන ඇවිල්ලා ඔයත්තන්ට පේනවා මෙන්න මේ ගොඩනැගිල්ල එහා පැත්තේ. මෙන්න මේ දකුණු පැත්තේ කාමර පේලියට එහා පැත්තේ වැටකින් වට කරලා තියෙන ගල් පාත්‍රය. අන්තේ පාත්‍රය තුල තමයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ කුමාරවගේ තැන්පත් කරලා තියෙන්නේ. අපේ බෝධි වංශයේ සඳහන් කරලා තියෙනවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ කුමාරවගේදී ගල් කටාරමක් තුල තැන්පත් කරලා තිබ්බා කියලා අපේ බෝධි වංශයේ සඳහන් කරලා තියෙනවා. ඒ ගල් පාත්‍රය තැන්පත් කරන්න හේතුව තමයි බුද්ධ ගයාවේ දේශගුණයයි මේ දේශගුණයයි වෙනස්. දැන් අරඤ්ඤන් රටේ දේශගුණය වෙනස්. දේශගුණයන්ගෙන් හානියට බලන්සා නිරන්තර වෙනස් මේ බෝධීන් වහන්සේ දේශනා. ඒක නිසා තමයි මේ ගල් පාත්‍රය තුල තැන්පත් කරලා තිබෙන්නේ කියන්නේ. මාස 3ක් ඉඳලා කියන බෝධීන් වහන්සේ කිසිම වෙනසක් කළා නැහැ. බෝධීන් වහන්සේ දලු දාලා තියෙනවා. උන්වහන්සේලා තීරණය කළා තියෙනවා මේ දේශගුණයට මේක හරියනවා කියලා කියන්නේ අරඤ්ඤන් රටේ දේශගුණයත් මේ හා සමාන එකක් වෙන්න ඕනේ. ඒක නිසා තමයි අනුරාධපුරේ තෝරගෙන තියෙන්නේ. අනුරාධපුරේ දේශගුණය මේ දේශගුණය ටිකක් එක සමානයි. මේ වෙලාවට අනුරාධපුරේ ටිකක් මේ වගේම තමයි. මේ තියෙන්නේ පළුගස්.
මේ කැලේ පුරාවටම තියෙන පළු වීරාම කොඹ සීමල එළිමිනිය කරබාන්දර වගේ දේවල් තමයි තියෙන අනුරාධපුරයේ සාකවල. උන්වහන්සේලා තීරණය කළ බෝධින් වහන්සේ අරගෙන මෙන්න මේ ඈතින්ම පේන කඳු පන්තිය. ඔය කන්දහරා තමයි ලංකාවට වැඩම කළ තියෙන්නේ. ඔය ඈතින් පේන කඳු පන්තිය තමයි ඉන්දියාවේ හිමාල කන්දට වඩා පස්සේ තියෙන ලොකුම කඳු පන්තිය. වින්දියා කඳු වලල්ල. ඒක මේ පැත්තේ පටන් ගත්තා අර පැත්තේ උත්තර ප්‍රදේශයටත් මේ විතරක් නෙවෙයි. ජාති මේකල මුහුදු පහළ ප්‍රදේශ වලට යන්න ඕන මේ රටමැද මුහුදක් නෑ ඒ කියන්නේ රටේ කෙනවර වලට යන්න ඕන ඒ කියන්නේ චෙන්නයි කොල්කතා වගේ පැති වලට යන්න ඕන මොකද උතර කන්දේ එහා පැත්ත තමයි දකුණු ඉන්දියාව නැත්නම් චෙන්නයි කියලා කියන්නේ ඒ කියන්නේ මේ ඉඳලා අඩුමතර මේ මුහුදක් හොයාගෙන යන්න ඕන නම් කිලෝමීටර් 1500කට එහා පැත්තේ යන්න සිද්ධ වෙනවා දැන් මෙහි ඉන්නයි ජීවිතේට මුහුදක් දැකලා නැත්තේ ඇයි ඉතින් කිලෝමීටර් 1500ක් යන්නේ මුහුදට එහෙනම් පයින් කියපු දුරු ප්‍රමාණය වැඩි මුහුදෙන් දුරු ප්‍රමාණය අඩුයි. මහින්දාගමනය කියන එකක් දුමින්දාගමනය කියනවා තමයි. මහින්දාගමනය කියනවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩමුළු අවස්ථාවට දුමින්දාගමනය කියනවා සංඝමිත්තා මහරහතන් වහන්සේ වැඩමුළු අවස්ථාවට ඇයි දුමින්දාගමනය උනේ? බෝධියට කියන තවත් නමක් තමයි දුමින්දාගමනය උනේ. මේ පේන රත්පාට බිත් තමයි පැරදෙන්නේ. අතුලේ නෝඩ ගල් සර්ණේරුවක් පවා තියෙනවා. මේ තියෙන්නේ විස්නානය කරන අදුත්තමුළු මේ වගේ තුනක් එකක් මෙතන එකක් කරා එහෙම පහල තියෙන අනිත් එක ගන්නකොට තියෙනවා පියවරක් කොහෙවත් ගන්නේ නෑ අනිත් මේ දෙකම ඉස්කෝපේ අංක දෙකක් තමයි ඔක්කොම සමාජික කාර්යයක් අමුලා කියන්නේ මේක තුනක් තුලා අර දිහා මම කියනවා ඊට පස්සේ අනිත් තුන ඉස්කෝපේ හරි මේ නහගන්න Iti piso bhagavata කරන්න යන්නේ මෙන්න මේ අශෝක ස්තම්භය ගැන. මේ අශෝක ස්තම්භය හොඳට තියෙන කාලේ අඩි 52ක් උසට තියෙනවා. මේ පුරාවිද්‍යා සාක්ෂි හොයාගෙන තියෙනවා. මෙතනින් යට කැණීම් කරලා ෆොටෝ අරගෙන පහළ කෞතුකාගාරයක් මේක තියෙනවා. මෙතන යට මේ කොටස අඩි 10ක් වල දාලා තියෙනවා. මෙතනින් උඩ තිබෙන තියෙන අඩි 42. අඩි 42 කියනකොට මේ තොරණටත් වඩා උසයි. උඩම තිබෙන තියෙන මෙන්න මේ වගේ සිංහ මුණු හතරක්. ඒ සිංහ මුණු හතරක් පහළ මේ කෞතුකාගාරය තියලා තියෙනවා. මේකේ කාලෙකදී ජමීන්දාරවරයෙක් විසින් කඩලා අරගෙන ගිහිල්ලා තිනවා උක්මෝලක සවි කරගන්න. ඒකේ කොටස් වලින් කොටස් දෙක හොයාගෙන වෙලා අන්න පීඨිකාවේ තියලා තියෙනවා. ඒකෙන් තමයි කියන්නේ හොඳට තියෙන කාලේ අඩි 52ක් උසට තිබුණා කියලා. මෙන්න මේ කුළුණ මෙන්න මෙතන සෙල්ලිපිය සඳහන් වෙලා තියෙනවා. මේ බ්‍රාහ්මණිය අකුරු තියෙන්නේ. මේකෙත් පැහැදිලි කොට පහල කෞතුකාගාරය තියෙනවා. ඒක පරිවර්තනය කරනවා. මෙහෙම මාගේ එකම ප්‍රාර්ථනාව සම්බුද්ධ ශාස්ත්‍රයේ চিරාත් කාලයක් පවතිවා යන්නයි. එසේ පවතින්නට නම් උබතෝ සංඝයා සමගින් සිටිය යුතුය. කවුද මේ උබතෝ සංඝය කියන්නේ? භික්ෂු භික්ෂුණී ඒ සිවණ උබතෝ සංඝය කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී යන දෙපිරිස පමණයි. අර දෙක එකතු වුණොත් ඒක සිවණක් පිරිස වෙනවා ඈ. එහෙනම් උබතෝ සංඝය කියන්නේ කවුද? ඒ අය සමගින් ඉන්න ඕනේ. එසේ නොසිටින්නේ නම් ඒ කියන්නේ ශාසන ධර්මයේ පිරිහවනවා නම් සංඝය ભેදය කරනවා නම් ධර්මයේ විකෘති කරනවා නම් ඒ අය සුදුවත් හඳවානාවාසිකව තැබිය යුතුයි කියලා යෝජනාවක් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයත් දැකලා තියෙනවා කුලදරුවෙක් ශාසනයට පූජා කරනකොට අවසානට අඳින ගිහි ඇඳුම. මොකද්ද? සුදු සර්ම සහ සුදු ෂර්ට් එක. අන්න ඒක නැවත අඳවන්න කියලා කියනවා. අනාවාසිකව තැබිය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? හැකි ඉක්මනින් ආවාසයෙන් නැත්තම් පන්සලෙන් යාලා පිටමන් කරලා යවන්න කියලා කියනවා. ඒ කියන්නේ කාටද? භික්ෂු භික්ෂුණී යන දෙපිරිසට මිසක් ගියවත්තන්ට ගියවත්තන් කාටවත් අයිති නැහැ. හාමුදුරු කෙනෙක්ගේ සිවුරට
අත තියන්න. ඒක පොරවගෙන ඉන්න කෙනා තමයි මේකේ තියෙන අමාරුකම දන්නේ. මේක පොරවන්න හැමෝන්ටම පිනක්. පින තියෙනකන් ඉඳීවි. ඊට පස්සේ සමහරු කියනවා අපි වඳින්නේ මොකේද? සිවුරට වඳිනවා නම් කඩවල ඕන තරම් සිවුර. නේ? ගෙදර ගෙනල්ලා තියාගත්තා. කාගෙවත් කරදරයක්ද? මතක තියාගන්න කඩේ තියෙනකොට සිවුරක් වෙන්නේ මේ සිවුරු වලට කරන වෙනම විනය කර්ම තියෙනවා. ඔයත්තන්ට ඒ පොත් කියව ගන්නවක්වත් බැහැ අඩුම තරමේ. ඇයි ඒව පාලියෙන් තියෙන්නේ? අනිත් එක මහණුනා කියලා හැමෝන්ටම මේව කියවන්න බැහැ. මේවා කියවලා මේව මතකේ තියාගන්න, මේව ධාරණය කරගන්න අනිවාර්යෙන් සසරේ පෙර පිනක්, සසරේ පෙර පුරුද්දක් තියෙන්න ඕනෙමයි. එනං මේ ඊට පස්සේ ඔය වගේ කතා කියනවා නම් කියන්න එපා. හරිද? මෙතන අර ජමීන්දාරව රෙජිස්ටර් කරලා අරන් පොතක් හරි පොතක් පුරා විද්‍යාලේ මේ වංගලට කතා උදම කර අර සිංහ මූණ හතර හය දෙනෙක් වල එහා පැත්තේ පේන්න තියෙනවා. පුරා විද්‍යාල කුලේ අති 52 මුසුකුණ තනිගල් කුණක් විදිහට තිබ්බා කියලා. ඒකට යාළ හේතු දක්වනවා. මේක කොටස් වශයෙන් සවිකරලා තිබුණා නම් අර ජමීන්දාරවරේ ඉසි කඩන අවස්ථාවේ ඒකෙන් වලින් ගැලවෙන්න ඕනේ. එහෙම බැරිලා දැන් මේ හරහටත් මේ කලන් තියෙන අර එහාට කලුයි නැති තියෙන කටු ගහලා කඩන අවස්ථාවක්. අනිත් ඒ පුරා විද්‍යාඥයෝ මේ පාෂාණ වර්ගයක් මේ භූමිය කොහෙවත් නැහැ කියන්නේ මේක කොහේ හරි නිර්මාණය කළ මේ ස්ථානයේ ගේන්න ඇති කියන පුරා විද්‍යාල අදලා පිටා ගන්න බැරි එහෙම දෙනවා. ඒ අඩි 52ක් තුන තෝංගාන බරවේ ගල්කුල්ල මේ ස්ථානයේ ඉන්නේ කොහොමද කියන කතාවක් විශ්වාස කරන්න. ඒ කියන්නේ අතීතේ තාක්ෂණය ඉතාමත්ම දියුණු මට්ටමේ තිබුණා තියෙනවා නේද? දැම්බලකට ඇලිවල නිර්මාණය කළ තියෙනවා. වයවල් ධාරි ලස්සන කටාරම් ලස්සනට වතුර ඇතුළේ ලස්සන විසින් කරපු නිර්මාණයක් නෙමෙයි. ওই গুপ্ত කාල රජවරු විසින් කරපු නිර්මාණය. ඇතුලෙන් තියෙන පුංචි කාමරයක්, එළියෙන් තියෙන පුංචි ආලින්දයක්, ඔය එළිය තියෙන කොට තමයි වර්තමානයේදී ඔයත් විසින් හොරකම් කරලා තියෙන්නේ. මොකක්ද? ඔය වගේ කණු හතරක් පහක් දාලා ගන්නවනේ මේ වැරන්න එක. ඔය තමයි ඒක තමයි ඔය කියන්නේ. ගල කණු නෝනොත් ඔය වගේ කණු වේ දාන්නේ. ඔය තොරම කරලා ඒක. අහලා තියෙනෝනේ සංගමිත්තා මහරහතන් වහන්සේ සම 18 කුලයකයි මේ ලංකාවට ගියා කියලා. අපි කොහෙන්ද ගියද තියෙන්නේ? ඒකට සාස්ත්‍රය ඔය තියෙන්නේ. විශාල පිටාම තමයි දේශකත්වයේ ඉහළ රාතන වහන්සේලාගේ බස් මාර්ගයේ තමා හරි. දැන් එනම් අපේ දීලා ඉක්මනින් දීලා යෝග සුදානම්. අන්න අත දින වතුර බොතල්